හොඳට අහගන්න. ඕකේ අපිට ඕන වෙන්නේ අංශක 60යි 90යි විතර. හොඳට නිර්මාණවලදී ඔයා ඉගෙන ගන්න ඕනේ අංශක 60 90 අදින එක විතරයි. ප්‍රධාන වශයෙන්. හේතුව එතනින් එහාට තමයි අනිත් පොන් ටික දෙන්නේ 60යි 90යි පාවිච්චි කරලා තමයි අපි එතනින් එහාට ඔය කියන 30ද 45ද 120ද 135ද 75ද 15ද කියන මේ හැම කෝණයක්ම අඳින්නේ. හරි. නිසා ඔන්න ඔය කියන මූලික කෝණ දෙක ඉස්සෙල්ලා දෙකට මතක තියෙන එකෙන් තමයි අපි හැම කෝණයක්ම අඳින්නේ. හරි. අපි මුලින්ම අංශක 60 අඳිමු. දැන් මට ඔකට දීලා තියෙනවා PQR කෝණය සමානයි අංශක 60. එහෙනම් අඳින්න ඕනේ කොහෙද කෝණය? කෝණය අඳින්න ඕනේ. ඔන්න ඔය අකුරු තුනක් දුන්නා මැද අකුරු තියෙන තැන. අර තොප්පියක් වගේ පොඩි දාලා තියෙනවනේ දැන් ඔක දීලා තියෙන්නේ මෙහෙමනේ. PQR කෝණය සමානයි අංශක 60යි. බලන්න තොප්පිය තියෙන කාටද? Q ට. එහෙනම් අනිවාර්යෙන් කෝණය අඳින්න ඕනේ කාටද? Q තියෙන තැන. හරිද? ඒතකොට රේඛාවක් අපිට ඇඳගමු අපි මුලින්ම. මුලින්ම අඳින්න රේඛාව මම මෙන්න ඇඳලා ඒකේ පාර දුරවල් දෙක ඊට පස්සේ දුරවල් ලකුණු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. P Q කියලා ලකුණු කරගන්න පුළුවන්. හරි. එක්ක P Q කියලා බෙහෙර ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ අපිට දුන්න රේඛාවම තමයි අඳින්නේ. පැහැදිලිනේ? එතකොට PQR කෝණය බලන්න කෝණය කොහෙද තියෙන්නේ Q වල? PQR R එනකොට ඥාන තියෙනවා මෙහෙ තියෙන්න පුළුවන් මෙහෙ තියෙන්න පුළුවන් මෙහෙ තියෙන්න පුළුවන් මෙහෙ තියෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ කියනවා අංශක 60ක් නේ පුතේ. එහෙනම් අංශක 60ක් නම් අංශක 90ක් වුණොත් මෙහෙම ඇති. නේ? අංශක 90ක්. එහෙනම් 60 කියන එකට පොඩිනේ. පොඩි වෙනවා පොඩි මොකද මෙහෙට ආවේ මේක මෙහෙට තමයි PQR කියන්නේ R දෙන්නේ. හරිද? ඔන්න එනවා අපි කෝණය අඳින විදිය බලා ගන්න. එහෙනම් කෝණය මේ පැත්තට නෝ කරන්නේ PQ නේද? P පැත්තට තමයි මුලින් පටන් ගන්න. චාපේ ගහමු පටන් ගන්න P වලින්ද. ඒක කරන්නේ කවකට තුල කියන්නේ Q වල. කවකට තුල ඕන ටික Q වල. Q වල තියලා ඔයාට යම් දිගක් ගන්න ගොඩාක් ලොකු දිගවල් ගන්න යනවා. මේකේ පෙන්නන ඕන සයිඩ් එක චුට්ටක් වැඩිපුර මම ගන්නවා. Q වල තිබ්බා. P පැත්තට කවකට දික් කරා. තුඩ දික් මේ පැන්සල දික් කරා. දික් කරලා ඔයා කරන්න ඕනේ මෙන්න මේ රේඛාව තපෙන මෙන්න මේ මෙතන තියලා ඔන්න ඔය විදිහට මෙතන තියලා මේක මෙහෙම කැපිලා යන්න උම ඡාපයක් ගහනවා. හරිද? මෙතන කියලා මෙහෙම කරලා ඡාපයක් ගහුවා. මෙන්න මේ P කියන රේඛාව කැපිලා යනවා. එකකින් උඩ නෙවෙයි සුට්ටක් පල්ලෙන් තමයි කැපෙන්න ගහන්නේ. ඒකල මේ දුර වෙනස් කරන්න එපා. හරිද? ඔයාලා මේ ගත්ත දුර තියෙනවනේ. දැන් මේ අඳිනකට මෙතන තියෙන දුර තියෙන ඕක වෙනස් කරන්න එපා. වෙනස් කරන්නේ නැතුව ඔයා මේ කැපෙන තැන තියෙන පුතේ PQ රේඛාව කැපෙන තැන අන්න එතන කවකට දුර තියෙනවා. කවකට දුර මෙතන කියලා අර දුර වෙනස් කරන්නේ නැතුව ඔයා ඉතින්මම ඡාපයක් ගහන්න. ඔය එහෙමම එන විදිහට ඡාප ගන්න. හරි. මෙතන ඉඳලා මේක ඇඳලා මේක අපෙන් දෙන්න උඩින් ඡාපයකට දුර වෙනස් කරන්න නැතුව. ඒක ලෝ කරන්නේ මොකද? මෙන්න මේ Q කියන තැනයි මෙතනයි කවුරු දුරින්ද ලකුණු කරගන්නවා. ඒක ලෝ විදිහට ඔන්න විදිහට යා කරනවා. එතකොට මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය අංශක කියන අංශක 60ක් වෙනවා. ඊට පස්සේ PQR කියන මෙන්න මේ රේඛාව උඩ මේ තැන තියෙනවා. දැන් සමහරවිට මේ දුරවල් දෙනවා ඉස්සර ගණන්වලදී. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මෙතන පිළිකම අපි R කියලා දෙන්න දාගමු. හරි ඔන්න ඇදපු විදිහ. PQ රේඛාව තියෙනවා. කෝණය තියෙන Q වල අවුරනේ Q වල තියෙන ඡාපයක් ගිහුව මේ වගේ. ඒක සම්පූර්ණ අංශක 180ම ගහන්න ඕනේ නෑ. උපරිම 90ක් තිබ්බනම් ඒ 90ට කණි ගන්න ඕනේ. නිකන් 90කට උනා නම් 90ට චුට්ටක් වැඩි වුණා නම් කමක් නෑ. හරි? 180ම ගහන්න ඕනේ කියලා නීතියක් නෑ. මෙතන අපි 60 දින ඉස්සි. හරිද? ඊට පස්සේ අර ගත්ත දුර මේක අහු ඡාපයේ දුර තියෙනවා. ඒ දුර වෙනස් කරන්නේ නැතුව කවකට දුර තිබ්බා. අදාළ කැපෙන තැන මෙතන තියෙන ඒ දුර එහෙම කියලා ඡාපයක් ගෙතුවා. ඒකලා Q එකයි ඒ තැනයි යා කරා ඉස්සර. ඒක මම මෙන්න කොහොමද කියන්නේ? 60ක් කියන එක ඔන්න අංශක 60 අඳින විදිහ. හරි. එයා ඊට පස්සේ යමු අංශක 90ට. හරිද? ඊළඟ කියන්න 90ට. ඒක අපි මූලික දෙන්න ඉස්සර ඉඳගෙන ඉමු. ඊට පස්සේ ඒවත් එක්ක ඉස්සරට යමු. හරිද? 90 අඳින විදිහ. දැන් බලන්න ඔයාලට කලින් වගේම එකක් තියෙනවා. මොකද PQR කෝණය අංශක 90යි. PQR කෝණය සමාන අංශක 90යි. හරි දැන් පස්සේ මේ අකුරු නැද්ද මේ වෙන ඒවා ගන්න PQRම ගන්න කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදිහ. ඕකෙදි ඉතින් ඔතන Aද Bද Cද කියන එක අදාළ වෙන්නේ නැහැ. හරි.
මගේ කියන්නේ ඒක ඕන වෙන අපිට අදාළ කෝණය මේක කියන එක විතරයි. ඒ නිසා තමයි ඔක මේ ඔය විදිහට PQR නැත්නම් ABC XYZ කියන හැමදාම පාවිච්චි කරන්නේ. ඒක අතුලේ තියාගෙන යන්න. නැත්නම් හිතයි PQR විතරයි දන්නේ දිසපුරුසි හැක් තියෙනවා. ඉතින් අනිත් ඒවා පාවිච්චි කරන්න බැරි කන්ට ඒවා සම පුළුවන් ප්‍රශ්නයක් නෑ දෙන විදිහම පාවිච්චි. හරි. හරි. එහෙනම් අපි PQR අදිමු. මම මේ ගොඩාක් වෙන කතාවල් කියන්න පිටපොඩි කම්පියුටර් යන්නේ. මේවා ටික ඉවර කරගන්න ඕන ඉස්සෙල්ලාම අපි. ඒක නිසා තමයි කෙලිකෙලිම හැමදේම කතා කරන්නේ නිකන් අර කතාව මේ කතාව ලොකුට කතා කරන්න යන්නේ නැත්තේ මේක ඉතින් ඉවර කරගන්න ඕනේ ඒතකොට අපිට ලේසි තේරෙනවා ඒතකොට අපිට ප්‍රශ්න දෙකක් තුනක් ඉවර කරගත්තා නම් බයක් නෑ ඉස්සරහට යන්න පුළුවන් හරි ඒක නිසා හරි අඳින දේ බලන්න ඔන්න ඔයාලට රේඛාවක් දීලා තිබ්බා ඔයාලට ඔයාලට PQ කියලා රේඛාවක් ඕනනම් දිවන PQ කියලා ඔන්න රේඛාව ඇන්නා PQ හරිද ඔන්න ගන්න ඊට පස්සේ රේඛාව දිගට මම ගන්නවා හරි ඔන්න මෙතන තියෙන රේඛාව අනුව අදින කොහොමද දැන් මම බලන්න කෝණේ කොහෙද තියෙන්නේ කියලා. PQR නේ කෝණේ තියෙන්නේ කොහෙද? Q. එහෙනම් මෙතන තමයි කෝණේ තියෙන්නේ. මෙතන අංශ කියලා ගන්න 90. මේ 90 දෙක ලේසි. ක්‍රම දෙකක් තියෙනවා. හරිද? දෙකෙන් ඕනම ක්‍රමයකට වඩා එකක් ඔයා කලින් අරපු දෙයක්. ඒ කියන්නේ ඔයාලට මතකද? ඔයා කලින් වෙන්න රේඛාව මත ලක්ෂයකදී ලම්බකයක් කියලා. අන්න ඒක තමයි අතන මෙතන අඳින්නේ. ඒකෙන් 90 දෙන්න. හරිද? ඒක අඳින්නේ කොහොමද? දැන් ඔයාලට Q වල අඳින්න ඕනේ. කවකට ගත්තා. Q වල කවකට දුර තිබ්බා. ඊළඟ මොකද කරන්නේ? රේඛාවේ දෙපැත්තට මෙතනින් ඡාපයයි එහෙම්මම අනිත් පැත්තට ඡාපයයි ගෙවුවා. මෙතන තියලා මේ පැත්තට එකයි එහෙම අනිත් පැත්තට ගෙවුවා. ඊට පස්සේ පවර් එක දික් කරගත්තා ඒක වෙනස් කරගත්තා. මෙතන තියලා මොකද කරන්නේ? කෙලින් උඩින් මෙහෙම ඡාපයක් ගෙවුවා. ඊට පස්සේ මෙතන ගිහිල්ලා මොකද කරන්නේ? අදාළ ඡාපේ කැපුවා. ඊට පස්සේ මෙතනයි මෙතන තැන් දෙක ඔන්න ඉතින් පල්ලෙට යනවා. එතකොට මෙතන එනවා කියද? අනුව. ඔන්න වගේ PQ ක්ලික් කරනකොට උදාහරණ R ඉන්නවා. මෙන්න මේක. එතකොට එනවා අර කෝණය අංශක අනුව. Q වල තිබ්බා දෙකට ඡාප දෙක ගැහුවා. එතන ඉඳලා උඩටයි. මෙතන ඉඳලා ඒ ඡාපය කරපුවා. ඉතින් දෙක යනවා. හරි. එතකොට අංශක අනුවක් කියලා. ඔන්න එක විදිහක් වාගේ අණුව අඳින. හරිද? අණුව අඳින නම් තව විදියක්. ඒකත් මම කියන්නේ. හරිද? ඒක තමයි ඔය හිතන ඔන්න රේඛාව තියෙනවා. P Q. හරිද? ඔන්න රේඛාව Q. Q වලින් අණුව අඳින්න ඕනේ. අණුව අඳිනවා කලින් ඔය අඳපු 60 ක්‍රමෙ. ඒකෙම අඳින්න පුළුවන්. ඒක තමයි ඔයාලට මේ පැත්තට අණුව ඉන්නේ. දැන් ඔයා Q වල කවර් තුල තිබ්බා. ටිකක් දිගට ගන්න වලට පෙන්වන්න ඕන නිසා කියලා ඔයා හිතේ මෙන්න මේ කලින් අණුව ඉන්නේ මේක ඡාපේ තියෙනව නේද? අනේ ඡාපය මේ කියලා ගහන්න මේ 60 මිලි ගහපු ඡාපේ සෝරි 60 මිලි ගහපු ඡාපේ මෙන්න මේ විදිහට දිගටම ගහගෙන යන්නේ මේක. මොකද ගැහුවා. අණුව වලට වැඩි පොඩ්ඩක් එන්න ගැහුවා. හරි. අණුව වලට කියන්නේ සාමාන්‍ය වාට මේක 80ම ගැහුවා තමයි මේක පාටල ගන්න තියෙන මොනවද දිගට මෙන්නම ගහන්න. හරිද? මේ දුර වෙනස් කරන්න එපා. 60 කණින් දැනවනේ මෙතන තියලා මෙතෙන් ඡාපයක් ගෙහුවා. එතනින් නවතින්න එපා. ඒ දුර වෙනස් කරන්න නැතුව එහෙම්මම අර කැපෙන තැන කවකට උඩ තියලා තව ඡාපයක් ගන්න ඉස්සෙල්ලා. මෙන්න මේ. මෙතන තියලා 60ක් ගහන්න ඕනේ මේක ගැහුවා. කැපෙන තැන ඉඳලා එකක් ගැහුවා. ඉඳලා තව එකක් ගැහුවා. ඊළඟට කරන්නේ මේ කැපෙන තැන් දෙක තියෙනවානේ මේ තැන් දෙක. මේ තැන් දෙක ඉඳලා මේ දුර වෙනස් කරන්න ප්‍රශ්නයක් නැහැ. කවකට දුර මෙතෙන්ද තිබ්බා තියලා මෙහෙම ඡාපයක් ගියා. මෙතෙන්ද ගියා එතන තියලා කලින් එන ඡාපය කැපුවා. මෙතන තියලා එයා දැන්නා මෙතන තියලා හරියට කැපුවා. ඒක ලෝම කරන්නේ මෙන්න මෙතනයි මෙතනයි තැන් දෙක මොනවද? ඒ තැන් දෙක පල්ලෙට යා කරනවා. හරි දැන් ඒක තියෙනවා නේද? අර කවකට පොඩක් ඉන්නේ වෙනස් නිසා. එතකොට මෙන්න මේ විදිහට මෙන්න ඡාප දෙක එනවාට මෙතන තියලා ඒක කැපුවා මෙතන මේක කැපුවා. මේ තැන් දෙක ඇඳලා රොන් වෙනවා මෙතන ශක්තිදාංශක 90. ඔන්න 90 අදින්න පුළුවන් ක්‍රම දෙක. එකක් රේඛා මත ලක්ෂයකදී ලම්බකයක් අඳින විදිහට ඇඳලා අනිත් එක අංශක 60 ක්‍රමයෙන් අඳගෙන ගියා. ඔන්න ක්‍රම දෙකෙන් මට අංශක 90 ඇඳ ගන්න පුළුවන්. හරි. ඔයා මේ ක්‍රම දෙකෙන් ඔයාලට කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න. ඒතර උතන 90 අඳිද්දී මේ දෙකෙන් කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න. ඔයාලට ලේසි ක්‍රමයක් පාවිච්චි කරන්න. ඔන්න අනිත් ක්‍රම දෙක. හේතුව විභාගයට වඩා අනිත් ක්‍රමයේ අදාළ වෙන්නේ නැහැ පුතේ. මේ ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයකින් ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. හරි. මම හිතනවා මොකට මතර 90යි 60යි.
ඉතින් ප්‍රශ්න දැනගන්න පුළුවන් කියලා. ඒක හරියට මතක තියාගන්න 96යි කොහොමද දින්නේ කියන එක. හරි. ඔයාලට 96ට අඳින විදිය මොන වගේ ප්‍රශ්නක් තියෙනවද මම ඒක ආසරක් අහන්න. මට ඒක ආසරක් පැහැදිලි දෙන්න. හරි එහෙනම් අපි යමු. අපිට ඊට පස්සේ තියෙනවා අංශක 30. හරිද? ඔන්න බලා ගන්න හොඳට අදින විදිය. දැන් ඔයාලට නිකන් ඔලුවට දෙනවා ඇති. මොකද්ද? 60 භාග තමයි 30. එහෙනම් 60ක් ඇඳලා ඒක දෙකට බෙදුවොත් කීයද? 30. එහෙනම් අපි අඳින්නේ කීයද? 60 අඳිනවා. ඇඳලා ඒක දෙකට බෙදුවා. එතෙන් කරන්නේ අපි සාමාන්‍යයෙන් 60ක් කියන කෝණය ඇඳලා ඒක දෙකට බෙදනවනේ. ඒක කෝණය මොකද වෙන්නේ? දෙකට බෙදෙනවා. අන්න කෝණයක් දෙකට බෙදෙනවට අපි නමක් කියනවා කෝණ සමච්ඡේදකය කියලා. ඒක අවුරුදු දෙකට බෙදුවොත් ලම්බ සමච්ඡේදකය. කෝණයක් දෙකට බෙදුවොත් මොකද කියන්නේ? කෝණ සමච්ඡේදකය. හරි එහෙනම් අපි කරන්නේ මොකද්ද? ඔය තියෙන 60 කියන කෝණය දෙකට බෙදීමක් තමයි කරන්නේ. බලා ගන්න අදින විදිහ. රේඛාවක් තියෙනවා. ඔන්න අපි කෝණයෙන් P Q Q ලංශක අපි දැන් කියන්නේ මොකද්ද උතන? P කියන්නේ ABC නේ ඒක. AB කියන රේඛාවෙන් ඒකලා B වල අංශක කියලා නේද? 30. එහෙනම් අපි කරන්නේ මොකද්ද? B වල මුලින්ම අංශක 60. මගනේ අවකට තුරු තිබ්බා B වල ඡාපය ගැහුවා. දුර වෙනස් කරන්නේ නැහැ. ඒ දුර එහෙම හරන් මෙතන තියලා උන්වම ගහනවා. හොඳ අංශක කියන 60. ඔයාලට පුළුවන් මෙතනයි යා කරන්න. යා කරේ නැති වුණත් ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට ඔය යා කරනවා නම් ඉතින් 60 ඕනේ නෑනේ ඇත්තට මේක අනිගෙන 30නේ. එහෙම යා කරනවා නම් ඔයාට ඒක උවමනාවක් නැති නිසා ඔයා මෙතන පුතේ කඩේරකින් යා කරගන්න. කියන 60 කියලා රේඛාව කඩේරෙන් ගහගන්න. ඒ මම නම් මේක අඳින්නේ නෑ. ඒක මට උවමනාවක් නැති නිසා. හේතුව මට මේක ඉස්සරහට ඊළඟ දේ මෙතන ඇවිල්ලා තියෙනවා. ඒක තමයි දැන් බලන්න ඔයාලට මෙන්න මේ කොටසනේ 60 මෙතන තියෙන කොටස තමයි 60. දැන් මේක දෙකට බෙදන්නේ මෙන්න මේ ඡාප දෙක තියෙන මෙන්න මෙතනයි මෙතනයි. හරි කෝණය පෙන්වන තැන් දෙක කියන්නේ මේකනේ. එතන තියෙන රේඛාව මේ රේඛාව. එතන මෙන්න මේ තැන් දෙක විතරයි මට ඕනේ. කරන්නේ මම කැමති දුරක් ගන්න ප්‍රශ්නයක් නෑ. මෙන්න මෙතන තියලා මේ කැපෙන මේ රේඛාව මෙතන තියලා ඔයා මෙන්න මෙතන තියලා කෙලින්ම ගන්න ඉස්සරහට ඡාප. මෙතෙන් ඉස්සරහින් ගන්න ඡාප. ඉතින් කරන්නේ යන්නේ මෙතෙන් දුර වෙනස් කරන්න එපා. මේක අපිට 60 උඩ කැපෙන තැන යන්නේ. එතන තියලා මෙන්න මෙතෙන් ගන්න ඡාප. මෙතන තියලා ඡාපයක් ගැහුවා. මෙතන තියලා ඡාපයක් ගැහුවා. ඊට පස්සේ ඔය කරන්න ඕනේ මෙන්න මෙතනයි යාපන පවුල් වලින් ලකුණු කරගෙන ওই තැන් දෙක ওই විදිහට යා කරන්න. යා කරොත් මෙතන පොයින්ට් එක කියන අංශයක 30ක් කියනවා A B C කියලා දැම්මා. ඔන්න අංශය 30. රෝගනේ. මෙන්න මේ 60ක් කියන කෝණය දෙකට බෙදුණා. එහෙනම් අපිට මේක කියන මොකක්ද කියලාද? කෝණ සමච්ඡේදකය කියලා. මොනවාරි කෝණයක් දෙකට බෙදෙනවට තමයි කියන්නේ මොකක්ද කියලාද? කෝණ සමච්ඡේදකය කියලා. හරි. ඔන්න. හරි. 60 ඇඳලා තියෙනවා. 60 ඡාපය ගහලා තියෙනවා. එතන ඉඳලා ඉස්සරහට ඡාපයයි මෙතන ඉඳලා මෙතන ඡාපය ගෙවුවා. ඒ විදිහට දැන් යා කරා B වල ඉඳලා කෝණ අංශකයේද යා ABC කෝණය. ඔන්න අංශක 30 අඳින විදිහ. එහෙනම් ඔන්න අංශක 30. දැන් මොකද ඊට පස්සේ අංශක 45ට. 45 නේ කොහොමද ගන්නවා? කොහොමද? 90 දෙකට බෙදන්න ඕනේ. 90 දෙකට බෙදුවා නම් අංශක කියලා. අංශක 45. දැන් අපි 90 අඳින ක්‍රම දෙකක් දන්නවනේ. මේ කැමැති ක්‍රමයක් පාවිච්චි කරන්න. මේක ඔයාලට ඒවට ඕන දවසක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. කැමති. ඉතින් 90 අඳින ක්‍රම දෙකකින් ඕන ක්‍රමයකට. මම අඳින්නම් ඔය 45 අඳින ක්‍රම දෙකකින්. හරිද? බලා ගන්න. ඉස්සර අඳින්න එපා. පොඩක් බලා ගන්න. ඔන්න මම රේඛාව ගැහුවා. මම මේක දාන්නම් කියලා තියෙන ABC නේ. හරි. එහෙනම් A එතන B කියලා ගත්තා. ඒක අපිට දික් කරගන්න ඕන. ඊළඟ කරන්නේ B වල මොකද කරන්නේ? 90 අඳින්නදී අර ලම්බ කියන දේ අඳිනවා. මොකද කරන්නේ? B වල පවකට තුන තිබ්බා. දෙපැත්තට ඡාප දෙකක් ගැහුවා. ඒකල මෙතන තියලා අපිට දික් කරගත්තා. දික් කරගෙන මෙතන තියලා උඩින් ඡාපයයි මෙතන තියලා අර ඡාපයයි කැපුවා. මෙතන කියලා අංශක 90යි. හැබැයි පුතේ මතක තියාගන්න මෙන්න මේ 90 කතා 45 කතා වෙදී නම් මෙන්න මේ රේඛාවට ගහන්න වෙනවා. හැබැයි ඔයාලට 90 නෙවෙයි යෝනි වඩනේ 45. ඒ නිසා ඔයා කරන්නේ මේ රේඛාව කලින් කරන්නේ වමනාම රේඛාවක් නෙවෙයි මේ සති කරන්නේ ඇඳ ගන්න උදව් කරන කෙනෙක්. ඒ නිසා අපි කරන්නේ මෙයාව
කඩේට තියෙන මෙතන මෙන්න කඩේට තියෙන අණුව ගන්න. හරිද? අණුව රේඛා. ඊට පස්සව කරන්න ඕනේ අර කලින් වගේ තැන් දෙකක් නැහැ නේද පුතේ මේක කැපෙන්නේ. ඒසව කරන්නේ දැන් මේ හැන්දෝ කවකට විතර මෙතන තිබ්බා කියලා මෙන්න මේ රේඛාවයි කැපෙන විදිහට මෙන්න ඡාපයක් ගම ගන්නවා. අනුස්කත් පිට කරගෙන වෙනස් කරන්නේ. මෙන්න මෙහෙම ඡාපයක් ගන්න. පටවන්න මෙතන කියලා පෙන්වන්න පුළුවන්. උගලන්ගෙන් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම මේ ඔකට තේරුම් ගන්න ඕන නිසා සම්පූර්ණ ඡාපය ගෙවුවා මෙන්න මේ රේඛා දෙක 90ට අදාළ වෙන රේඛා දෙක කැපෙන්න. ඒකල කලින් වැඩේ කරන්න. අර කැපෙන තැන් දෙක තියෙනවනේ. දැන් කොතනද? මෙන්න මෙතනයි මෙතනයි. දැන් කරන්නේ මම මෙතන තියලා ඉස්සරහින් මෙතන තියලා ඉස්සරහින් ඡාපයක් ගෙවුවා මේ විදිහට. ඊට පස්සේ මෙතන තියලා ඊ අදාළ ඡාපය ගෙවුවා. ඔන්න මෙතන තියලා ඉස්සරහට එක ගෙවුවා මෙතන තියලා ඡාපය ගෙවුවා. ඊට මොකද කරන්නේ? මෙන්න මේ තැන් දෙක යා කරනවා. කවුරුද මෙතන ලකුණු කරගෙන මෙතනයි යා කරනවා. ඒගොල්ලෝ දෙනා ශිතියද 45ක්. මෙතන 45 ගන්න 45. ඔන්න 45 කියන එක කරනවා. ඊළඟ ක්‍රම 90 ක්‍රම දෙකක් තියෙනවා. 90 ක්‍රම දෙකට අදාළව 45 ක්‍රම දෙකක්. හරි. මෙන්න මුලින්ම තියෙනවා A B කියන තැන් දෙක. මෙතන අපි B වල යන්නේ මොකද? 60 දෙකක් නේ. මෙතන තිබ්බා පටි තුල B වලින් කොහෙන් එන්න ඕනේ? B වල තිබුණා. කියලා ගෙවුව ඡාපයක් සම්පූර්ණයෙන් ඇවිල්ලා මොකද හරිද කොයි කෙසසුනේ නපුරු ඉරට අවිල්ල අපුරු හරි හැබැයි අනුරට අනිවාර්යෙන් වැඩි වෙනවා හරි ඊට පස්සේ වගේ මොකද මෙතන කියලා මෙතන ඡාපයයි මෙතන කියලා ඉස්සරහ ඡාපයයි ගොන්නේ ඡාප දෙකක් ගිහුවා මෙතන කියලා එතන ගිහුවා එතන කියලා ඉස්සරහට ගිහුවා ඊට පස්සේ මොකද මෙතනයි කියලා ඉස්සරහට ගන්න අන්න එක තමයි දුර වෙනස් කරගත්තා මේ අණු අඳින්නේ මෙතන කියලා උඩින් ඡාපයයි මෙතන තියලා ඒ ඡාපය කෙරුවා. කපලා මේ තැන දෙක යා කරනවා. කඩේෙන් තමයි යා කරන්නේ අපි. ඔන්න කඩේෙන් වල දෙක යා කරනවා. හරිද? ඔන්න කඩේෙන් යා කරලා තියෙනවා. දැන් උතර 90ක් තියනවානේ. දැන් ආයේ මේ වගේ ඡාපයක් ගහන්න දුන්නා නැහැ. හේතුව මේ පේනවද? ඒකේ ඉබේම වැඩිලා තියෙනවා. දැන් ඉතින් කලින් මේ කියන්නේ විදිහ තමයි. මෙතන තියලා ඉස්සරහට ඡාපයයි මෙතන තියලා මේ ඡාපය කැපුවා. මෙතන තියලා මෙව එකක් එතන තියලා එයාව කැපුවා. એટલે මේ දැන් දෙක කරන්නේ යා කරනවා. මෙතනයි යා කරනවා. මෙතන අංශක කියද 45. ඔන්න අංශක 45 අඳින විදිහ. හරි. ඔන්න අංශක 45 අඳින. 45 අඳින ක්‍රම දෙකට මොන යනවා. ලම්බකයේ ගැහුවා. මෙතන තියලා දෙකට ඡාප දෙක ගැහුවා. එතන තියලා උඩින් එකයි මෙතන තියලා යාව කැපුවා. ඒ දෙක යා කරා කඩිරේ. ඒකල මෙතන තියලා ඡාපයක් ගැහුවා. මේ තැන් දෙක පෙන්න. එතන තියලා ඉස්සරහට ගැහුවා. මෙතන ඉස්සරහට ගැහුවා දුර වෙනස් කරන්නේ නැතුව ඒකල ඉගෙන යා කරා මේ දෙන අංශක 45. අනිත් ක්‍රමය තමයි ඒකව ගත්තා 60 ඡාපයක මෙතන තියලා සම්පූර්ණ ඡාපයක් ගැහුවා. එකසේ සුරට අගුණට ප්‍රශ්න නැහැ. අනුගුණට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම ගැහුවා. ගහලා ඒ ගහපු දුර වෙනස් කරන්නේ නැතුව දැන් මෙතන දුර වෙනස් කරලා මෙතන තියෙන මේ ඡාපයක මෙතනින් ගැහුව ඡාපයක් එතන තියෙන ඉස්සරහ ඡාපයක්. එසේ අණු අඳින්න මෙතන කියලා උඩින් ගැහුවා මෙතන කියලා මින් ගැහුවා මේ තැන් දෙක යා කරා. ඊට පස්සේ ඔන්නාව අණුව කඩේරින් මෙයා කරේ ඒක අපිට ගෝමනාම රේඛාවක් නේ උදව් කරන රේඛාවක් නිසා ඊට පස්සේ කරේ මෙතන කියලා කලින් විදිය වගේම මෙතන කියන ඉස්සරහ ඡාපයයි මෙතන කියලා අර ඡාපයක පො. ඒකල මේ තැන් දෙක යා කරා කියන අංශක තියෙනවා 45 එනවා ඔන්න. හරි. ඔන්න තියෙන අංශක 45 දින විදිහ. ඊළඟ කෝණය තමයි අංශක 120. හරි අංශක 120 දින තමයි අපිට ඊපස්සේ තියෙන්නේ. බලා ගන්න ඒක දැනනකොට ඔකට ඇදලා තියෙන පස්සේ ඉස්සරම. හරි 120. ඒක තමයි අපිට දෙන රේඛාව අපි දුර දීලා තිබේ ඒ විතර අපි ගත්තා. මොකක්ද දෙන්නේ AB. AB ගන්නවා. මෙතන A මෙතන B කෝණය දෙන්න කියන්නේ කොහෙද? B වල. හරියම මොකද කරන්නේ? 60 අනුව ක්‍රමයේ තියෙනනේ පුතේ පාවිච්චි කරන්නේ. 60 ඒවා දෙකක්. 120 කියන්නේ 60 ඒවා දෙකක්. එහෙනම් මොකද කරන්නේ? B වල කවකට තිබ්බා. තිරොන් එකේ හොර ඡාපය.
ඉදිරියට කවුද කියලා ඔන්න ඔය සම්පූර්ණ ඡාපය ගෙවුවා. හරිද? එතකොට මේක 90 වලට අඩු වෙනවා 90 වලට වැඩි වෙන්න ඕනේ. හරිද? හැබැයි 180ම නොවුනට ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මොකද හරින් ගියා 180ට ආවෙන්නට අවුලක් නැහැ. හරි. ඊට පස්සේ මේ දුර වෙනස් කරගන්න එපා. එහෙම්මම 60 අඳින්න. මෙතන තියලා එකක් ගෙහුවම මොන කීයද කියලා බලන්න. දැන් දෙකක් ගෙහුවම කීයද? 60. 60 දෙකක් නේ. මෙතන තව එකක් ගන්න. දැන් අර 90 අඳින්න පාවිච්චි කරේ. ඕක. මෙතන ඉඳලා තව පාරක් ඉස්සරහට ගන්න ඡාපය. ඔන්න දෙක. මෙතන ඉඳලා එකක් ගෙහුවා. එතන ඉඳලා තව එකක් ඉස්සරහට ගෙහුවා. ඔන්න ගැපෙන තැන. 60යි 60යි කියන්නේ 120යි. දැන් මෙතනයි යා කරන්නේ. ඔන්න එනවා අංශ කීයද? 120 මෙතන කවුරු? ඔන්න 120 නෙමෙයි. මෙතන තියලා සම්පූර්ණ ඡාපය ගැහුවා. ඉතින් වලට අඩු උනාට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන නිසා zoom ගහගන්න. දුර වෙනස් කරන්න එපා. කැපෙන තැන ඉඳලා ගිහුව එකක් ඉස්සරහට. එතනilla තව එකක් ගිහුව ඉස්සරහට. හරි? ඒක ලේසියෙන් දෙක. යා කරද 60යි 60 කියලා 120. ඔන්න 120 දින විදිහ අංශක 120 දින ඔන්න ඔය විදිහ. හරි කොච්චර සරලද කියලා. 90යි 60යි ගන්නවා නම් ඔයාලට ඉතින් ඕනේ හැම එකක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව අඳින්න පුළුවන්. හේතුව නිර්මාණ කිරීම ප්‍රශ්න ඉතින් ආයෙ අවුල් කරගන්න බෑ. හරි? ඔයාලා සම්පූර්ණයෙන්ම නිර්මාණ කියන කොටස හරියටම කොට දාගන්න ඕනේ. ඒ නිසා තමයි මෙච්චර කියන්නේ. හරිද? එතකොට ඔයාලා බලන්න වෙන තැන්වල වෙන ක්ලාස් වල ඉදිරි කරයි මම කියලා. හරිද? ඒතකොට මේ කියන්නේ ඔයාලගේ කැලෙන් කැල කොට දාන්න නිසා බින්දුවෙන් කියලා තමයි හැමදාම උගන්වන්නේ. හරිද? ඒ නිසා මේ දේ වල කොට දාගන්න. ඔයාගේ යාළුවෝ ඉන්නවනම් තව විභාගයේ අවුල් කරගන්නවා වගේ ඒකටත් කියන්න. ඔයාලට කරන්නේ කොහොමද ඒකත් එක්ක ඊට පුළුවන් වුණොත් ක්ලාස් එකට ජොයින් වෙන්න ඉස්සරහට ඒකට ඔකට රෙකෝඩින් එක කොහොමද හම් වෙනවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන් ඒකයි අපි ඒතරට වෙලාව තියෙන වෙලාවක රෙකෝඩින් එක බලලා හරි ක්ලාස් එක ඇතුළේ ඉඳගෙන හරි වැඩේ කරගන්න පුළුවන් මම හිතනවා ගොඩදර ක්ලාස් එක ඇතුළේ ඉන්නවා නම් හොඳයි කියලා හේතුව දෙන්න ඔයාලගෙන් ප්‍රශ්න මට දැනගන්න පුළුවන් මොනවද කියලා හරි එහෙනම් අතම රෙකෝඩින් එක බලලා පොඩ දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කිසිම හැබැයි එතකොට ඔයාලට ප්‍රශ්න අහන්න දෙන්න chance එක අඩුයි. හරි ප්‍රශ්න අහන්න ඇත්තටම අමාරුයි. ඒක WhatsApp එකෙන් message එකක් දාලා විතරයි මම අහන්න වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ක්ලාස් එක ඇතුළේම ඉඳලා මේ දේවල් කරගෙන ප්‍රශ්න ටිකත් අහන්න ඒක ඔයාලට සම්පූර්ණ කරලා ගන්න. හරි. හරි. ඒ වුණොත් යාළුවන්ට කියන්න ඒක ක්ලාස් ෆීස් දැන් නම් කොහොමද ෆ්‍රී ක්ලාස් නෙවෙයි යන්නේ. ක්ලාස් ෆීස් එක දෙන්න වෙනවා කොහොමත් මුල් ක්ලාස් එක විතරයි ෆ්‍රී ක්ලාස් ඉදිරි තිබ්බේ. ක්ලාස් ෆීස් එක ගෙවලා තමයි ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. අදාළ මාසෙට ක්ලාස් ෆීස් එක ගෙවලා ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මේ මාසේ ක්ලාස් ෆීස් එක දීලා තමයි ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒක තමයි පාර්ට්නර් රෙකෝඩින්ග්ස් ඒ දේවල් ටිකත් එක්ක සම්පූර්ණ හම්බෙන්නේ. තේරුණානේ? අලුත් මාසෙට එනකොට අලුත් මාසෙට අදාළව තමයි ඔයාලට හම්බෙන්නේ හැමදේම. මේ මාසෙට අදාළව රෙකෝඩින්ග්ස් ටිකයි හැම දෙයක්ම හම්බ වෙනවා. ඒ මාසෙට අදාළව. පාර්ට්නර් මාසෙක රෙකෝඩින්ග්ස් වලට ඕන නම් ඒකට වෙනම ක්ලාස් ෆීස් එක කලින් මාසේ ක්ලාස් ෆීස් එක ගෙවලා තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ ජූලි පටන් ගත්තේ. ඒතර ජූලි ක්ලාස් ෆීස් එක ගෙවලා තමයි ගන්න වෙන්නේ. අගෝස්තු වලට යනවා නම් අගෝස්තු වල ක්ලාස් ෆීස් එක ගෙවලා අගෝස්තු මාසේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ මාසෙට අදාළව රෙකෝඩින්ග්ස් ටික ඒ මාසෙට හම්බ වෙනවා. කලින් මාසේ කියන්නේ ජූලි මාසේ ගන්න ඕන නම් ජූලි මාසේ ක්ලාස් ෆීස් එක දීලා තමයි ඒ රෙකෝඩින්ග් එක ගන්න වෙන්නේ. හරි. ඒක මතක තියාගන්න යාළුවනි කියන නිසා පුළුවන් තරම් ක්ලාස් එක ඇතුලේ ඉන්න බලන්න කට් කරන්න. ඒක අමාරුම නම් විතරක් රෙකෝඩින්ග් එක බැලුවට ප්‍රශ්නයක් නෑ. ආයෙ පාරකට බලන්න ඕන නම් රෙකෝඩින්ග් එකක් ක්ලාස් එකේ කරපු දේවල් ටිකත් එක්ක මැසේජ් එකක් දාලා රෙකෝඩින්ග් එක ඉල්ලන්න. ඒක ඔයාලට ක්ලාස් ඒ අදාළ මාසෙට ඒ අදාළ දවසට අදාළ රෙකෝඩින්ග් එක හම්බෙයි. හරි. ඒක හරියටම ඉල්ලද්දී කොයි කවදද උවමනා එකද කියලා දාන්න. එතකොට ලේසි රෙකෝඩින්ග් එක දෙන්න. හරි. නැත්නම් කවදද කිය බල බල ඉන්නවා. නිසා දිනෙත් එක්කම දාන්න. කවද්ද ඕනේ කියන එක. හරි. එහෙනම් මම හිතනවා අංශක 120ක් හරි ඇති කියලා. හරි. එහෙනම් මතක ඇති 60 90 30 45 ඒ වගේම අංශක 120 ඔන්න මූලික කෝණ ටික. 60යි 90යි දන්නවා නම් ඉතුරු කෝණ ටිකට සරලවම ඇඳ ගන්න පුළුවන්. හරි. එහෙමනම් ඊට පස්සේ කෝණ තියෙනවා තව තුනක්. හරිද? තියෙනවා අංශක 135 තියෙනවා අංශක 75 තියෙනවා අංශක 15 තියෙනවා. හරි. ඒතර 135යි 75යි 15යි. හරි.
මේ කෝණ තුන අඳින්න ඕන ඔයාලා. හරිද? තනියම. හරි ඔය තනියම ඔයාලා තමයි අඳින්න ඕනේ. හරිද? මගේ මේ උදව්ව ඕනේ නම් පොඩි එකක් දෙන්න. හරි චූටි උදව්ව. හරි? ඔයාලා ඔකෙදි හිතන්න අංශක 135 හැදෙන ක්‍රමය කොහොමද කියලා. දැන් ඔයාලට දෙනවා 120 අපි අද කොහොමද හිතන්නේ වෙනවත් හිතන්න එපා. කොහෙන්ද 120 දානවා. 120ට 15ක් එකතු කරාම කියලා. 35යි. 135යි. 120ට අංශක 15ක් එකතු කරාම ඔන්න 135. ඔන්න එකක් හදන්න පුළුවන් විදිහ. දැන් බලන්න ඕන වයිනේ 120 ඉඳලා ඊට පස්සේ 15ක් ඇඳලා කොහොමද ගන්න පුළුවන්ද කියන එක ඔයාලට. තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි 90යි 45යි. 90ට 45 කියනවා කියන්නේ 135යි. දැන් බලන්න ඔයාලට 90යි 45යි ඉඳලා ඔන්න ඇඳ ගන්න පුළුවන් විදිහ. ඔයා තමයි අඳින්න ඕනේ. මම කියන්නේ මම මේකේ අඳින දේ ගැන ඊළඟට කියනවා. ඊළඟ එක අංශක 75. බලන්න 75 හදන්න පුළුවන් විදිහ ගැන. නිකන් අපිට තියෙනවා 60යි. 60යි 15යි. හරි අපි දැන් හිතුවේ ඒක මේ හිතන්නේ 60යි 15යි. 60යි 15යි විතර කියන්නේ අංශක කියනවා. 75. එක්කෝ අපි හිතුවොත් 90න් 15ක් අඩු වෙනවා. හරි? 90න් 15ක් අඩු වෙනවා. 90න් 15ක් අඩු වෙන එකට ඒ අංශක 75. ඔන්න අඳින්න පුළුවන්. ඔන්න ක්‍රම දෙකක් තියෙනවා. දැන් ඔයා හිතන්න මම කොයි ක්‍රමෙන්ද මේක අඳින්නේ. හරි? ඊළඟ එක අංශක 15. අංශක 15 ලේසිනේ කොහොමද? 90 බෙදන්න පුළුවන් කියලා. 90 දෙකට බෙදුවොත් 45යි 45 කියන 6ට. 96ට බෙදුවොත් ඔන්න 15. හරි? අංශක 90 6ට බෙදුණා. ඔන්න 15. ඒක තව විදිහක්. මොකද්ද? අංශක 60 තියෙනවා. අංශක 60 දෙකට බෙදනවා. දෙකට බෙදුවොත් කියන්නේ 30යි. 30 දෙකට බෙදනවා. අයනම් කියන්නේ 15යි. එහෙනම් ඔයාලට පුළුවන් 64ට බෙදන්න. හරි? 64ට බෙදලා වුණා. ඔයාට 15 අඳින්න. ඒතර ඔයා බලන්න ඕනේ මන්ට මේ කොහොමද ක්‍රමයේ පුළුවන් ක්‍රමයේ කියලා. ඒක මම අඳිනවා විදි කිව්වේ. හරිද? ඔයාලා තමයි තීරණය කරන්න මම කොයි ක්‍රමෙන්ද අඳින්නේ. මොකද්ද ක්‍රමය? දැන් මම ක්‍රම දෙක තුනක් කිව්වට සමහර ඒවා අඳින්න. හැබැයි පුතේ ඒ ක්‍රම දෙක තුනෙන් අඳින්න බෑ සමහර ඒවා. ඒකත් මම කියන්නම්. ඔයා කල්පනා කරන මොන ක්‍රමෙන්ද? කොයි ක්‍රමෙන්ද අඳින්න පුළුවන් කියලා. හරිද? ඔන්න ඔක හොඳට බලන්න. හරිද? එතකොට අඳින විදිහ. හරිද? මොකද 135 හැදෙන්නේ කොහොමද? 120යි 15යි එකතු වෙලා හදන්න පුළුවන්. 90ට 45ක් එකතු වෙලා හදන්න පුළුවන්. 90 45 135. ඔන්න ක්‍රම දෙක. අඳින ක්‍රමේ ඔයා තමයි දන්නේ. ඔයා කල්පනා කරන්න මොන ක්‍රමෙන්ද අඳින්නේ කියලා. ඊළඟ එක අංශක 75. කොහොමද හදන්න පුළුවන්? 60යි 15යි එකතු වුණාම 75යි. එක්කෝ 90න් 15ක් අඩු වුණාම 75යි. ඒතර 90න් 15ක් අඩු කරලා කොහොමද අඳින්නේ? එක්කෝ 60ට 15ක් එකතු කරලා කොහොමද අඳින්නේ? ඔයා තීරණය කරගන්න. හරිද? ඒතර ඒකෙන් ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. ඊළඟ අංශක 15. 15 ගන්න පුළුවන් කොහොමද ක්‍රම දෙක? එකක් 90 බෙදන්න පුළුවන් 6ට. හරිද? 90 6ට බෙදන්න පුළුවන්. අංශක 90 6ට බෙදනවා. 90 බෙදලා බාණ්ඩුව බෙදන්න 90 දෙකට බෙදනවා 45 ඊට පස්සේ ඒක 3ට බෙදන්න ඕනේ. එහෙනම් 45 මේ 15 කෙනෙක් අනිත් ගන්න. අනිත් එක තමයි අංශක කීයද? 15 දැන් කොහොමද 60යි. 60 බෙදන්න පුළුවන් 4ට. 60 30ට බෙදුවා 30 දෙකට බෙදුවා. දැන් ওই ක්‍රම දෙකකින් ඔයා හිතලා බලන්න. කොයි ක්‍රමෙන්ද 15 හදාගන්නේ කියලා. හරි. ඔන්න ඔය ටික තමයි ඔයාලගේ කෝණවල තියෙන කොටස් ටික. හරිද? ඔය කෝණ ටික ඔයාලට ඉඳගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. හරි. එහෙනම් මොකද ඔළුවේ තියාගන්න. ඒ PQR කෝණය සමානයි අංශක 135 කියන එක අඳින්න කියලා තමයි දීලා තිබ්බේ. ඒතර මේකේ කෝණය තියෙන්නේ කොහෙද? Q වල. ඒතර මම නිකම්ම රේඛාවක් ඉස්සරහ ඉඳ ගන්නවා මේ විදිහට. කළා මම ඒක PQ කියලා මේ විදිහට නම් කරගන්නවා. ඊට පස්සේ මම 135 දෙනවා. 135 දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒක තමයි මම එදා කිව්වා. එකක් අංශක 120 ඉඳලා ඒකට තව 15ක් එකතු වෙනවම 135ක් වෙනවා. තව එකක් 90ට 45ක් එකතු වෙනවම 135ක් වෙනවා. ඒකට මේ ක්‍රම වලින් ඕන ක්‍රමයක් මේක අඳින්න පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒක තීරණය කරන්න ඕනේ ඔයා. ඒක මට කියන්න බෑ ඔයා මේ ක්‍රමයටම අඳින්න මේකම පාවිච්චි කරන්න. ඉතින් මම කවදාත්ම කියන්නේ නැහැ. හේතුව ඔයාට සම්පූර්ණ නිදහස දෙන විභාගෙදී ඒ අදාළ කෝණේ ඒ අදාළ ක්‍රම වලින් අඳින්න ඕන එකක් ලකුණු දෙනවා බය වෙන්න එපා. එතකොට හරිම ක්‍රමයෙන් අඳින්න අනික ලේසිම ක්‍රමයෙන් අඳින්න නැතුව පටල ගන්න එහෙම යන්න එපා. එහෙම වුණොත් අපරාධේ. හරි. එහෙනම් මම අඳිනවා අංශක 135. මම අඳින්න යන්නේ
90යි 45යි එකතු කරලා 135. මට ඒක නිකන් මේ වෙලාවේදී ලේසි වගේ. මම මුලින්ම අංශක 90ක් ඇඳ ගන්නවා. මතක ඇති කෝණිදින කියවල 90 අඳින්න පුළුවන් ක්‍රම දෙකක් තිබයි ඒකේ. ඒකේ පුළුවන් මතක ඇති 60 ඒවා දෙකක් ඇදලා 120 වගේ අඳලා ඊට පස්සේ එතනින් චාප අරගෙන අඳින්න. එහෙම නැත්නම් ලම්බකයක් විදිහට ගහන අඳින්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් ඔය එකක් පාවිච්චි කරනවා. මම හදනවා ලේසි මට ලේසි. ලම්බකයක් ගහනවා අඳිනවා. එතකොට මම ගන්නවා මේ විදිහට මෙතනින් චාපයයි කොහොමම අනිත් චාපේ දෙකුවා. මම දැන් ඔය කට්ටිය අඳිද්දි මේ මම දැන් මේක මෙහෙම තියලා මෙහෙම ගහලා එනික උඩට උස්සලා නෙමෙයි මෙහෙම ගහන්න යන්න එපා. එහෙම තියලා එකපාර මෙහෙම ගහලා එහෙම අනිත් පැත්තට ගහන්න. ඒක මට මේ බෝඩ් එකේ මේක හරියට ගහන්න බෑ. හේතුව බෝඩ් එක ලිස්සන නිසා එහෙම ඇද වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ විදිහට අදිනවා. ඒකලා මම කරන්නේ බාගට වඩා වැඩි දිගක් වගේ අරගෙන මෙතන උඩින් චාපයක් ගහනවා. මෙතන තියලා මේක කපනවා. හරිද? ඊට පස්සේ මේ දෙන්න යා කරනවා. හැබැයි මම මේකෙත් මට ඕනේ මුතේ අංශක 135ක් 90ක් වුණා නෑනේ. ඒ නිසා මම කරන්නේ මේකේ මේ විනාඩියක කඩේට පුරවන මේක අඳිනවා. කඩේට මේ විදිහට කඩේෙන් මේක ඇඳගත්තා. ඔන්න එනවා අංශක 90. එතන මෙන්න කොහේ අංශක 90ක් තියෙනවා. මෙන්න මේකේ තව 90ක් තියෙනවා. මම කරන්නේ මේ පැත්තේ 90 දෙකට බෙදෙනවා. 45ක් එතන 90 දෙකම විදිහට මතක ඇති. මෙතන මම තිබ්බා. ටික කොට කඩු කරගන්නම් මම. මෙතන තියලා මෙන්න මේ විදිහට ශාපයක් ගහනවා. ගහලා ඊට පස්සේ එතන තියලා මෙතන තියලා මම ඉස්සරහට තව චාප දෙකක් මෙතන තියලා කයි මෙතන තියලා කයි දෙකක් ගහුවා. ඊට පස්සේ මම කරන්නේ මෙතනයි යා කරනවා. මේ විදිහට යා කරනවා. එතන මෙතන 90යි මෙතන 45යි. එතන මේ සම්පූර්ණ කෝණය වටිනවා අංශක 135ක් කොන්න වගේ අංශක 135 ගන්න පුළුවන් විදිහ. ඔක 120 ඉඳලා ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒකවා තීරණය කරන්න කොහොමද අඳින්නේ කියලා. හැබැයි 135 ඇඳලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ 120 ඇඳලා අඳින්න ගියොත් හේතුව තමයි 120ක් ඇඳලා ඊට පස්සේ මේක තියෙනවා 60ක්. ඒ 60 ආයතනයක් දෙකට දෙන්න. ඒතොර 30යි. ඒකල එන 30ක් ආයතනයක් දෙකට දෙන්න. ඒතොර චාපුවට තුන් පාරක් වගේ ගහ ගන්න වෙනවා. හරිද? හැබැයි ඒකට මේක වල පිළිසි චාපු දෙකකින් මේක ඇඳ ගන්න පුළුවන්. ඔන්න අංශක 130. හරි. BC කෝණය සමාන අංශක 75. අංශක 75 අඳින්නත් පුළුවන් මම ක්‍රම කිව්වා. එකක් 60යි 15යි අංශක 75යි. එහෙම නැත්නම් 90න් අඩු කරනවා 15ක්. 90න් 15 කරගන්න මේ 75. ඔය ක්‍රම වලින් ඕනෙකින් වට අඳින්න පුළුවන්. හරි. ඒතර මම අඳිනවා මෙන්න මේ විදිහට. මුලින්ම මම රේඛාව ඇඳ ගන්නවා. රේඛාව මම නම් කරනවා A B කියලා. ඒතර B වල තමයි අංශක 75 අඳින්න ඕනේ. මම මේකේ අඳිනවා 60. හරි. මම මේක මුලින්ම අඳිනවා අංශක 60 කියන එක අඳිනවා. ඒක ඇදලා අඳින්නයි මම යන්නේ. හරි. ඒතර මම අංශක 75 අඳින්න යන්නේ 90 කතාවත් එක්ක. හරි. අපි මේක අඳුන්නේ එහෙම. ඒක වෙනසකට එක්ක වරම මම 90 අඳිනවා මේ ක්‍රමයේ. මතකද කියලා දන්නේ නැහැ කටියට. ඔන්න ඔක ඇඳලා ඊට පස්සේ මෙතන ඉඳලා එකක් ගැහුවා ඊට පස්සේ මෙතන ඉඳලා තව එකක් ගැහුවා. ඔන්න ඇඳ 120 නේ. ඊට පස්සේ මේක දෙකට බෙදනවා. මම මෙතන ඉඳලා ගහනවා මෙතෙන්ද මෙතෙන් ඉඳලා ගහනවා මෙතෙන්ද. හරි. ඔන්න ඇඳ 90ක්. දැන් මට මේ ඇත්තට මේ 90 ඕනේ නැහැ. නිසා මේක අන්නේ කඩේ. හරි. මෙතන දෙන කඩේ එකක් ඔන්න ගැහුවා. ඔන්න අංශක 90ක් එනවා. හරිද? දැන් බලන්න පුතේ මෙතන කීයක් තියෙනවද කියලා. මේ මෙතන තියෙනවා 60ක්. මෙතන තියෙනවා 30ක්. 60යි තියෙන්නේ 90 අතර මෙතන 30ක් තියෙනවා. දැන් අපිට පුළුවන් 60ට 15ක් එකතු කරනවාමනේ පුතේ 75 වෙන්නේ. එතකොට මම මෙන්න මෙතන තියෙන 30 බෙදනවා දෙකට. හරිද? එතකොට 30 දෙකට බෙදනවා කියන්නේ කෝණ සමච්ඡේද කියන්නේ. මම කරන්නේ මෙන්න මෙතන තියලා මේ ඉස්සරහින් චාපයක් ගැහුවා. මෙතන තියලා ඒ චාපේ ගැහුවා. හරිද? ඒක ලොය දෙනවා. යා කරනවා. ඔකට මේවා අඳිද්දි මතක තියාගන්න මෙන්න මේ චාප ගැටෙන තැන් වලට පොඩි කවකට චුට්ටක් තද කරන්න. හරිද? ඒතකොට මේක හරියටම ගන්න ඕනේ. ඒක මේ චුට්ටක් එහාම යා වුණොත් සෝකේ අවුල් වෙන්නේ සමහර ගුරුතන් විදිහක කවුලක් වෙනවා. හරිද? මම ඒක අද පෙන්නනවා මම ගුරුතන් අඳිද්දි ඔයාලා පෙන්නනවා කොහොමද කියලා. මම කරන්නේ මෙන්න මේක යා කරනවා මෙතන තියෙනවා. හරිද? මේ සමහර මෙතෙන් යා කරනවා මෙතන පොලිනෝන්ස් එක
75. ඔන්න එනවා අංශක 75. හරි. ඔක තමයි අංශක 75 දෙන්න පුළුවන් විදිහ.